ඔන්න එදා අපි ඔබට කිව්වා කලින් වැඩසටහනේදී මේ ශාලින්ද ගැන කතා කරනවා කියලා. ඔන්න අද අපි ඔන්න එකට අද වෙලා පිළිලා දැන් කට්ටියම කිව්වා කෝ එදා ඔයගොල්ලෝ එදා දෙනවා එදා දුන්නෙත් නෑ. දැන් ඕන තාද පොර කරනවා එනකොට ශාලින්ද නම්බරේ අද නම් ඕනේ අයියේ. අද නම් එනතු අපිට නම් එන්න එපා මුකුත් දාන්න එපා අපිට ශාලින්ද ඕනේ. හරිද? මොකද දැන් ලක්ෂයක් විතර බලලා තියෙන ප්‍රෝග්‍රෑම් එක. මොකද තියෙන මේ අතරම ගොඩක් සතුටුයි. මොකද මාධ්‍යයකට මම ඔබතුමාලා හින්දා තමයි ගොඩක් ආවේ. මට ඕනකම තිබේ ධර්මය මොකක්ද කියන එක මිනිස්සුන්ට වටහලා දෙන්න. මොකද ඒ වුණාට ගොඩක් කට්ටිය එක නෙවෙයි ගෙදර තියෙන විස්තරයි අහන්නේ. කියන්නේ ගෙදර කුස්සිය කොයිද එහෙම යනවා. ඔව්. ඒක ඒගොල්ලන්ට අමතක වෙලාද අහලා තියෙන්නේ. ඒක හිතා ගන්න බෑ. ඉතින් මගෙන් මාව චෙක් කරන්න වෙන්නේ නැති. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් ගවේෂණය කරන එක හොඳයි. නෑ වීඩියෝක් කරේ. ගවේෂණය කරන එක හරි. අපි විශ්වාස කරාට ඔබට විශ්වාස නැහැ. ඒ ඔබට විශ්වාස කිරීමට හැකි සරලම ක්‍රමය තමයි ඔබේ දේ දැනගැනීම. ඔව් ඒ කියන්නේ මෙහෙම දැන් අපේ ගේ ගැන කිව්වේ ඒක හරි. ඒකින්දනේ අපි ප්‍රෝග්‍රෑම් එක කරේ. එතකොට ඔයාගේ ගෙදරත් හරි. ඊට පස්සේ තව දෙන්න තුන් දෙනෙක් මගෙන් මම දන්න අයටම දීලා ඊට පස්සේ ඒගොල්ලන්ට කිව්ව බලන්න ඒගොල්ලෝ ගොඩක් දුරට හරි. එතකොට මම කියන්නේ ඒක පිළිගන්න කියලා. මොකද හැමෝම Taman දකින්න දේනේ පිළිගන්න ඕනේ. දැන් මම දෙයක් දැක්කට පිළිගන්නේ නැහැ. ශාලින්ද දැක්කොත් ඒක එයා පිළිගන්නේ එයාට ඕන විදියට. ඒක ඕගලන්ගේ තියෙන මෙව එක. අපි මේක මම කියන්නේ මේක පිළිගන්න මේක අපි කියන හින්දා මේව කරන්න. ඒක වගකීම ඔබේ අතේ. ඔව්. සුපුනේ තව දෙයක් තියෙනවා මතක් කරන්න. අපි වැඩසටහනේ දැන් මේ සීතල නත්තල් කාලේ සීතල දෙසැම්බරේ අපි අලුත් වැඩසටහනක් කරනවා. ඔව් දැනුත් හරිම සීතලේ ඉන්නේ. සීතලේ ගල් ගහලා මේ පේනවා මුඩෙන් පේනවා. දාඩියක් දාලා මේ ඉන්නේ දැන්. හරිද? අපි අලුත් මයිටි ශ්‍රී ලංකා ආයතනයේ අලුත්ම වැඩක් කරනවා. අපි දන්නවා මයිටි ශ්‍රී ලංකා ආයතනයේත් එක්ක ඔබගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක තමයි මේ අපි මේ ගමන යන්නේ. ඔබ එදා සිට අද දක්වා අපිත් එක්ක හිටියා. මයිටි ශ්‍රී ලංකා ආයතනය අපි සූදානම් කරලා තියෙනවා අලුත්ම වැඩක් එක ගේම් එකක් කිව්වොත් නේ සුපනේ. ඔව් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ තමයි ඒක දාන්න ඉන්නේ. ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකේ තමයි මේක දාන්නේ. මේක තමයි පළවෙනි වැඩේ අපි දාන. මෙහෙමයි තියෙන්නේ අපි මේ වැඩසටහන අතරතුරේදී අපි නත්තල් සීයා කෙනෙක් නත්තල් පප්පා කෙනෙක් අපි යවනවා කීපවරක්. ත්‍රි දිස්සන වාරේ ගාන අපිට හරියටම ඔබ මයිටි ශ්‍රී ලංකා ආයතනයේ මේ හොට්ලයින් නම්බර් එකට WhatsApp imo Viber නම්බර් එකට ඔබේ නම දුරකථන අංකය හැමදේම එක්ක ලිපින එක අපිට යොමු කරන්න. ඊට පස්සේ ඔබට තව හැකියාවක් තියෙනවා මේ රීලෝඩ් එක ඩබල් කරගෙන අවස්ථාවක් තියෙනවා. ඒ කරන්නේ මෙහෙමයි. ඔබේ මුහුණු පොත එහෙම නැත්නම් Facebook පිටුව හරහා අපේ මේ වැඩසටහන ෂෙයා කරලා ස්ක්‍රීන්ෂොට් එකක් අපේ මයිටි ශ්‍රී ලංකා ආයතනයේ හොට්ලයින් නම්බර් එකට WhatsApp imo Viber අංකයට යොමු කරන්න. එල්ලා ජයග්‍රාහකයෝ 10 දෙනෙක් අපි තෝරගන්නවා. අහඹු ලෙස ඒ 10 දෙනාට අපි රීලෝඩ් ලබා දෙනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ඔබ බලන්න ඔබේ තරගයට යමුන් කියලා ආරාධනා කරනවා. සුපුන මේ වෙලාවේ ඉඳන් තරගය ඕපන්. දැන් තරගය ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඔබට හැකියාව තියෙනවා වින් කරන්න. අපි හැමෝටම පුළුවන්. වැඩි පටන් ගමු. දැන් මම මෙහෙම අහන්නම්. දැන් මේ දවස්වල ප්‍රතිචාරය දැන් අපිට කිව්ව ප්‍රතිචාරය කොහොමද? හොඳයිද? ඇත්තටම දැන් ප්‍රතිචාරය කියන එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. මොකද Facebook එකේ දැන් නම් මේ වෙනකොට මට කන්ෆර්ම් කරන්න බෑ ඒ තරම් ගොඩක් කට්ටිය ඉන්නවා. ඒකටවත් වෙලාවක් නැහැ. ගොඩෝ කට්ටිය පැය 24ම කෝල් දැනුත් මේ ෆෝන් එක ඔෆ් කරලා තියෙන්නේ මේ වෙනකොටත් කෝල් ආපු සංඛ්‍යාව ඔබතුමාලා දැක්කනේ. ඔව් නෑ හිතා ගන්න පුළුවන්. මොකද අපි ප්‍රෝග්‍රෑම් එකක් දැම්ම සාමාන්‍ය ඔය වගේම ප්‍රමාණයක් කතා කරනවා. ඉතින් ඒක මට හිතා ගන්න පුළුවන්. මම ඒකයි කිව්වේ මේ දැන් මටත් මේ සම්බන්ධයෙන් මටත් කතා කරලා 10000ක් විතර මිනිස්සු. ඔබට වගේම සුපුණයිටත් ඒක අත්දැකීම තියෙනවා. මොකද මට වඩා මෙතන හැන්ඩල් කරන්නේ සුපුණ හැම කෝල් එකම. හිටපුවා රෑ පාන්දර 4ට ඇහැල්ලා හිටියත් ඒ වෙලාවට අනිවාර්යයෙන් ඒ පැයට කෝල් 7-8ක්වත් එනවා පාන්දර කියලා නේ. වෙලට සුපුණයි මෙහෙම ඉන්න එක ගොඩක් හොඳයි. මේ නැත්තම් මෙලහට ඉනිවත ඉන්න පොඩ්ඩක්. නෑ දැන් මේ දැන් වෙන කෙනෙක් නම් දැන් මේ දැන් ගෙදරත් බයින නැති. ඔව් ඈ ගෙදර අක්කත් බයින නැති මේ මොන එකක්ද මේ කෝල් කියලා මට මාවත් එලව ඉදන්න ආපු දවසක විතර. ඉතින් ඒ වගේ තමයි තත්ත්වයක් අපි මේ වැඩි කරගෙන යන්නේ. මොකද ඉතින් දැන් සුපුණේ තමයි මේ පළමු ඔබට කතා කරා. ගයි ඔහුගේ මාර්ගයෙන් තමයි මේ අද ඔබ මෙහෙම ඉන්නේ. ඔව්. මොකද ඉතින්
ඇත්තටම ගොඩක් සතුටුයි MyTV ආයතනයටත් සුපුන් අයියටත් ඔබතුමාටත් කැමරා කරන සියලු දෙනාටත් ගොඩක් ස්තුතියි. අපි උත්සාහ කරන්නේ මම ගොඩක් හැම විටම උත්සාහ කරන්නේ මම මොකක් හරි මාර්ගයක ආවනම් ඒක මේ සමාජයට දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ගෙදර තියෙන විස්තර අහන එක නෙවෙයි ඒකේ වැදගත්කම. නමුත් මම කතා කරොත් මම කියනවා විස්තර මට කතා කරොත් ඒක මම කරන උදව්වක්. ඒ කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් ගෙදර දෝෂයක් එහෙම කියන්නත් පුළුවන් නේද? පුළුවන්. ඒක ඒතකොට වෙන පැත්තක. ඔව්. එතකොට ඊට අමතර දේවල් විදියට අපි තව ඉදිරියට කතා කරොත් ඊට අමතරව තව අපි අද කෝල් එකක් ගමු කාට හරි. අනිවාර්යයෙන්ම අපි අද කෝල් එකක් ගමු. ඔව්. සුපුනේ ගැන අපි දෙකක් කතා කරමු. දැන් ඔබට තාම මොනවද කරන්න පුළුවන්? දැන් ගොඩක් කට්ටිය ඔබත් එක්ක කතා කරා Facebook කරා. කතා කරලා දැන් අපි ඉදිරියේදී මුගේ නම්බර දෙන්න සූදානම් වෙනවා. ඔබට අපි අද දෙමුනේ. අද දෙමු. ඔව් මේ වෙබ්සයිට් අතරතුරදී ඔබට අනිවාර්යයෙන්ම මුගේ නම්බර එක දෙනවා. දැන් ඔබට අමනුෂ්‍ය දෝෂ තියෙනවා. ඒක ගෙත් කරන්න හැකියාව තියෙනවද? හැකියාව කියන්නේ අමනුෂ්‍ය දෝෂයක් සාමාන්‍යයෙන් තියෙනවා නම් මං ඉදිරියට එනකොට ඒක ටිකක් අර ඒ තියෙන කෙනාට ඒක ඇඟට එනවා. ඉතින් ඒක සමහර කට්ටිය කියනක දේවා ආරූඪ වෙන්න ඇති කියලා. හෙලෝ. එහෙම දෙයක් තියෙනවා. මේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කර ඉන්නේ. මොකද මම දැන් ඔයාලට දෙනවා හරිද? රෙකෝඩින් එක යන්නේ. වාගේ දේවල් ටික අහන්නකෝ. ඔයාට තියෙන ඒ කියන්නේ ඔයාට කොහොමද දැනන්නේ විදිය කියලා ඔයා කියන්න. හරි? හරි. හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මොනවද දැනගන්න ඕන විස්තර ටික? අපේ ගෙදර ගැන කියන්න පුළුවන්ද? පුළුවන් මට පේන ගෙදර මම මේ විස්තර ටික කියනවා ඔබතුමීට අහන්න පොඩ්ඩක්. හරි වැරද්ද මට මේ අවස්ථාවේම කියන්න. එතකොට මේ සමාජයක් බලන් ඉන්න වෙලාවක ඔබතුමාගේ ගෙදර ඔබතුමියගේ ගෙදරට ඇතුල් වෙනකොට සාමාන්‍ය චූටි පස් කණ්ඩියක් උඩට තමයි එන්න තියෙන්නේ. කියන්නේ ගොඩක් විශාල එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ පොඩි එකක් සුපුන් අයියේ. එහෙම එකක් උඩට තමයි යන්න තියෙන්නේ. මේ ගෙදර දිග අතට තියෙන්නේ. හරිද? ඔයා කියන්නේ අපේ පහළ ගෙදර ගැන නේ. මම අපි ඉන්න ගෙදර ගැන. දැන් ඔයා ඉන්න තැනද? දැන් අපි ඉන්න ගෙදර දැන් අපේ ගෙවල් දෙකක් තියෙනවා. මගේ හදාගෙන යන ගෙදර ගැන තමයි ඔයා කියන්නේ. මම ඉන්න ගෙදර ගැන කියන්නේ අපි උඩා ගෙදර ගැන. ඉතින් ඔබතුමීගේ ගෙදර නේද මේ? ඉතින් ඒක තමයි මගේ ගෙදර ගැන කිව්වේ. ඉතින් මේ ඒක හදා යන ගෙදර ගැන තමයි මම කිව්වේ විස්තර කියන්නේ නැත්තේ. ඉතින් ඉන්න ගෙදර. ඒ ඉන්න ගෙදර ටිකක් හරි අර ගෙදර ගැන කියන්නකෝ එනං කවද්ද? ඉතින් ඒ ගෙදරට මං හැම ඇතුල් වෙනකොට ඒක දිගාතට තියෙන ගෙයක්. ඊට පස්සේ මේ ඒ ගෙදර දැන් සාමාන්‍යයෙන් ඉතින් අර වැඩ කරගෙන යනවා කියලා මේ කැමරාව ඉස්සරහම මේ කට්ටිය කිව්වනේ. ඉතින් ඒක ඊටු ටික කියන එක හොඳ නැහැ කියන එක මං හිතනවා. මෙහෙමයි දරුවෝ මේ ගෙදර වැඩ ටික හරියට කරන්න. මේ ඒ කියන්නේ නොපෙනෙන බලවේග කියලා කොට්ටාශයක් තියෙනවා. ඒ කියන්නේ කාමර පීටීම ගැනත් පුළුවන්ද නිකන්? පුළුවන්. ඒක ඉතින් අදාළ නැහැ. දැන් අර කිව්වනේ මෙයාගේ විස්තර. ඒ කියන්නේ මෙයා හදන ගයක් කියලා කිව්වනේ. ඔව්. ඒක නැත්තම් නිකන් ඔයාලට නිකන් දැනෙන විදිහට කියන්න. දැන් ප්ලෑන් හොඳද මේ හදලා තියෙන්නේ කොහොමද ඒව ටික කොහොමද යන්න දැනගන්න? ප්ලෑන් හොඳයි. දැන් අර කියන්නේ නොපෙනෙන බලවේග කියලා කොට්ටාශයක් තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් එකම හැකියාව තමයි දැන් ඔබතුමාලගේ ෆෝන් එකට Bluetooth වලින් සින්දුවක් දැම්මොත් එන සිද්ධාන්තේ පේන්නේ නැහැ මොකක් හරි බල ශක්තියක් නෙන්නේ වැඩ කරන. ඉතින් ඒ වගේ බල ශක්තියක් මේ විශ්වය තුල නැද්ද? තියෙනවා. දැන් එතකොට දැන් සාමාන්‍ය ගයක් හදද්දී දැන් මිතුවිට ප්‍රශ්න වෙන්න පුළුවන් මම ගේ හදලා තියෙන හරිද? බ්‍රහ්මපාදයේ හරි තැනකද පිහිටලා තියෙන්නේ. ඒවා අහුවිලා තියෙනවද නැද්ද? ඉතින් පොඩ්ඩක් කියන්නකෝ ඒවා හරියට තියෙනවද? දරුවෝ ඔයාගේ ඊසානයට තියෙන කැම කාමරේද තියෙන්නේ? නෑ. මට දරුවෝ පේනවා ඊසානෙට දැන් මෙහෙම කෙලින් තියෙන ගෙදර ඊසානෙට වෙන්න මේ ලොකු හිඩස් භාවයක් පේන්න තියෙනවා. තේරුණාද? එතකොට මේ ඊසානේ පැත්තට දරුවෝ මේ සුපුන් අයියේ මේක මේ එහෙම කරන්න හොඳ නැති වැඩක්. මොකක්ද දන්නවද හේතුව? මේක දේවාල සංස්කෘතිය පැත්තට නෙවෙන්නේ මෙහෙම කතා කරද්දී. හරි. නෑ අපිට අර නිකන් අපි වැඩසටහන විතරක් දාන්නේ.
වැඩසටහනට කියන්නේ මේ දැන් දේවාල සංස්කෘතිය ගත්තාම එක එක සිද්ධාන්ත අපි තියෙනවානේ. ඒකත් ඒක පැහැදිලි කරන් තමයි පැහැදිලි කරමු. දැන් මේක මේගොල්ලන්ගේ ගෙදර තියෙන විදිහට දැන් ඔය මේ මං කියපු විස්තරක් තියෙනව නේද? ඔව්. ඒ විස්තරත් එක දරුවෝ මෙහෙම ගත්තාම මේකේ මට පේනවා දැනට කාමර 1 2 3 4ක් වෙන්න වගේ පේනවා. ඔව් හරි. හරිද? එතකොට මේ කාමරයෙන් කෙලින් අතර ගිහලා දකුණු පැත්තට හැරෙනකොට කිචන් එක වගේ ඒ කියන්නේ අපි හිතමු කුස්සිය කියලා කුස්සිය පේන්න තියෙනවා. මේක මේ හදාගෙන යන ගෙදරනේ. මේ ගෙදර. දැන් ඊට මෙහා පැත්තෙන් ওই කිචන් එකට මෙහා පැත්තෙන් එළියට වෙන්න මොකක් හරි වලක් කපලා තියෙනවද? කපලා හරි මොකක් හරි චූටි වලක් හරි මොන හරි දෙයක් තියෙනවද එතන? පොඩ්ඩක් එතනින් එළියට බහිනකොට පස් කණ්ඩියක් තියෙනවද එතනින් එළියට යනකොට? ඔව්. දරුවෝ මේ ඔබතුමා මගේ නම්බර් එක ඉල්ලගෙන මට කෝල් එකක් දෙන්න මම විස්තර ටික ඔක්කොම කියන්න. මේ ඕන වෙලාවක. මේ සුපුන්නයි. මොකද හිතන්නේ ඔයාට කියපු ටිකත් එක්ක හැමදේම පොඩි එකක් හරියටම හරි මේ අපි ඉන්න ගෙදර නෙමෙයි පහළ ගෙදර ගැන තමයි විස්තර කිව්වේ හැබැයි මම හැබැයි එකම ඉඩමේ තියෙන්නේ ගෙවල් දෙකම එකම ඉඩමේ එයාට තේරුණේ අපේ මගේ ගෙදර තමයි පහළ ගෙදර ඒ ගෙදර තාම පදිංචි නෑ නමුත් එයාට කියුනේ ඒකනේ එයාගේ ගෙදර කියලා නේ ඉතින් අදහස් කරා ගෙදර තමයි ඇත්තටම දැනගන්න ඕනකම තියුනේ ඒ උනාට ඉන්න ගෙදරට එහෙම එකක් කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඉතින් ගැටලුවක් නෑ. ඉන්න ගෙදර ගැන අහන්නකෝ දැන්. ඉන්න ගෙදර මට විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද? පුළුවන් දරුවෝ. ඒ ගෙදර තියෙන්නේ මෙහෙමයි. දැන් ඉන්න ගෙදර කියන්නේ ඔයාලගේ පස් කණ්ඩියකින් උඩ තියෙන ගෙදර. දැන් ඔයාලා ඉන්න එක. ඒක හැබැයි ගොඩක් විශාල ගයක් නෙවෙයි. සාමාන්‍ය පොඩි ගයක්. ඒකත් ඒ වගේම තමයි. ඉතින් අර ඒකේ නම් අර ගෙදර මේ සාමාන්‍ය කොටුවට වාගේ තියෙන ගයක්. හරි. ඒකෙන් මැදින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. හරිද හරි. එතකොට ඕකෙන් ඇතුල් වෙලා යනකොට දකුණු පැත්තට පළවෙනි කාමරයක් තියෙනවා හම්බෙනවා. දකුණු පැත්තට නෑ. දැන් මම යන විදිහත් එක්ක ඔබතුමිය බලන විදිහත් එක්ක ඔබතුමියට වැරදිලා ඇති. මම යන විදිහටත් එක්ක මට පේනවා දැන් දකුණු අත පැත්තෙන් කාමරයක් තියෙනවා. ඊට එහා පැත්තෙනුත් කාමරයක් තියෙනවා. ඔයා ඉන්නේ හරිද? තේරුණාද? ඉතින් ඒ වගේ එහෙම යනකොට හැබැයි අරකේ තියෙන්නේ අනිත් පැත්තේ කිචන් එක. තේරුණාද? තේරෙනවද ඔබට? පල්ලෙහා ගෙදරද? ඔව් ගෙදර ඒ වගේ අනිත් පැත්තේ තමයි කිචන් එක තියෙන්නේ ඔයාලගේ උඩ එකේ. හරිද විස්තර? ඊට පස්සේ එතනින් ඔය වගේම දොරක් තියෙනවා එළියට එහා පැත්තට යන්න. ඉතින් ඔය වගේ තමයි ඉතින් විස්තර. හරි ටික හරිද ඒ කියපු ටික? අපි ඉන්න භූමිය හොඳයිද? ඒක ඉතින් හිතේ තමයි තියෙන්නේ දරුවෝ මේ හොඳද නරකද කියන එක. ඒක මම ওই පිහිටීම ගැන විතරයි කිව්වේ. ඊට එහා ලොකු දෙයක් තියෙනවා මේ විශ්වෙන් ආපු වචන තියෙනවා විශ්වෙන් ආපු දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ ඔය වගේ දේවල් එක්ක ඒ ගැන විස්තර මම කියන්නම් මේ දරුවා මේ අපේ සුබුන් මහත්තයාගෙන් ඉල්ලගන්න මේ නම්බර් එක. මට කෝල් එකක් දෙන්න. දරුවෝ. හරි එහෙනම් thank you එමා. අහලා බලන්න හරිද කියලා. හරි මේ මොකද ඔයාට හිතන්නේ මේ කියපු ටිකත් එක්ක? ඔව් කියපු දේවල් වලින් 90ක් විතර ඇත්ත හරිද? 90ක් විතර හරි හරි. ඔව් 90ක් විතර ඇත්ත මේ කියපු දේවල් හරි ඉතින් ගඩොහාමරා. ඔව් නේ හරි එන බොහොම ස්තුතියි. හරි ඔබට පේනවා අපි මේ අවුව වගේනේ යන්න උඩට පොඩ්ඩක්. උඩට යන්නේ. ඔව්. යන්නේ. හරි. දැන් අපි අතන අවුව හින්දා දැන් මෙතෙන්ට ආනේ ගහයට. එකපාරට අපිට අවුව සරාවා. ඉතින් අපේ කට්ටියට උඩ කමර මොකද අපි හරියට පේන්නෙත් නැහැ ඉතින්ද. ලස්සන පරිසරයක ඔන්න දැන් අපි ආයි මේ උඩ ඉන්නේ. අපි ආවා. ඉතින් මතක් කරන්න ඕනේ අපේ තරඟය ගැන. ඔබට හැකියාව තියෙනවා මේ සීතල නත්තල් කාලේ සීතල දෙසැම්බරේ අපි මයිටි ශ්‍රී ලංකාවේ පළමු වතාවට සූදානම් කරලා තිනවා පුංචි තරඟයක්. ඒ තමයි ඔබට හැකියාව තියෙනවා මේ වැඩසටහන අතරතුරේදී අපි සැන්ටා කෙනෙක් මේ පෙන්නනවා. ඔබට හැකියාව දෙනවා මේ සැන්ටා පෙන්නන වාර ගාන අපිට හරියටම මයිටි ශ්‍රී ලංකා ආයතනයේ හොට්ලයින් නම්බර් එකට WhatsApp ඉමෝ Viber අංකයට අපිට යොමු කරන්න. යොමුකට පස්සේ ඔබට රීලෝඩ් ලබා ගන්න හැකියාව දෙනවා. හැබැයි මේක රීලෝඩ් ලැබෙන්නේ අහඹ ලෙස තොරගත්තු 10 දිනෙකට පමණයි. ඉතින් ඔබට ඒ ගත්ත රීලෝඩ් එක ඩබල් කරගෙන අපිට
තව අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ අපි වැඩසටහන ෂෙයා කරන ඔබේ මුහුණු පොතේ. ෂෙයා කරලා අපිට ස්ක්‍රීන්ෂොට් එකක් අපේ WhatsApp Viber ඉමෝ කියන නම්බර් එකට ඒ හොට්ලයින් නම්බර් එකට අපි යොමු කරන්න ඔබේ ඇඩ්‍රස් නම ඒ වගේ දුරකථන අංකය යොමු කරලා ඊට පස්සේ අපි ඇඩ්‍රස් එකට එවනවා රීලෝඩ් එක. රීලෝඩ් එක. නෑ ෆෝන් නම්බර් එකට අනිවාර්යෙන්ම අපි ඒ රීලෝඩ් එක අනිවාර්යෙන්ම අපි එවනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ඒකත් ඔබ හිතේ තබාගෙන වැඩසටහන නවරබන්න. කොයි වෙලාවෙ මම දන්නෙත් නෑ අතරම මේක කොයි වෙලාවෙ යනවද කියලා. හරි. තමයි මේ දැන් යනවා වෙන්න පුළුවන්. හරි. ඔන්න ගියා වගේ යන්න පුළුවන්. ඔන්න ගියා වගේ තමයි දැන්. දැන් ඔටිසලත් යන්න පුළුවන්. ඔව් මීට කලිනුත් යන්න පුළුවන්. අපි නැවත මතක් කරේ ඔබට මේක අමතක වෙන්න පුළුවන්. මොකද මේක පළවෙනිවට තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් දැන් අපි ආයි කතාවට වහිමු. සුපුනේ දැන් මේ දැන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොහුට මට මෙහෙම ප්‍රශ්නයක්. ඇයි අපිට මොහු වෙන්න බැරි? ඔව් ඒක දැන් ඇත්තටම දැන් අර එමත් දැන් කතා කරන් පස්සේ කිව්වේ 90ක් විතර හරි කියන්නේ 90ක් කියන්නේත් ඉතින් ලොකු අපිට සිටි බිඳුවක් බෑනේ. ඔව් බෑ. ඒ කියන්නේ දැන් මට කියන්න බෑනේ දකින්න නැතුව කෙනෙක්ගේ ගියක් ගැන මට කියන්න බෑ මෙහෙමයි පස් කණ්ඩියක්වත් තියෙනවා කියලා අපිට කියන්න බෑ. හරි. ඉතින් ඒකින්ද එතන තියෙනවා ඉතින් දෙයක් තියෙනවා. ඉතින් ඔහු වෙන්න ඒ කියන්නේ ඒ කරපු කැපවීමත් එක්කනේ මේ දේ ළඟා කරගෙන තියෙන්නේ. ඔව්. ඉතින් හැමෝටම වෙන්න පුළුවන් ඇති. හැබැයි අපි ඒකට අපේ උත්සාහය නැති එක තමයි මෙතන ප්‍රශ්නේ. අනිවාර්යයෙන්. අපේ කැපවීම විශ්වාසය එක තමයි මේ අපි මේ ජීවිතේ හැම ගමනක්ම යන්නේ. තව එකක් තමයි. ඒතකොට දැන් ගොඩාක් අය කතා කරලා කිව්වේ ශලින්දගේ නම්බර් එක දෙන්න මට මං ගැන අහගන්න තියෙනවා. ඊට පස්සේ මට මේ ගැන අහගෙන ඊට පස්සේ මට මගේ ළමයා ගැන අහගන්න ඕනි කිව්වා. ගෙවල් ගැන අහගන්න ඕන. ඒ කියන්නේ ගොඩක් අය ඒ කියන්නේ මේකෙන් වැරදි වැටහීමක් කියන්නේ මෙහෙමයි. ඒක ඒ ගැනත් අහගන්න පුළුවන්. ඒ වුණාට අපි මේන්ම අරමුණ ඒ කියන්නේ ප්‍රධානම අරමුණ ඒක නෙමෙයි. ඒ කියන්නේ ශලින්දගෙත් ඒක නෙමෙයි මේ ප්‍රධානම අරමුණ. අපි ඒක අද අහලා අපි ඒකයි මේ අද ප්‍රෝග්‍රෑම් එක කරලා ශලින්දගෙන් මේක අහලා අපි ඒකට වැඩි අවස්ථාවක් දෙමු. හැබැයි ඔයගලන්ගේ තියෙන වෙනත් ප්‍රශ්න ඔහුත් එක්ක කතා කරලා පුළුවන්. ඒක අපිට දැනගන්න හැකියාව තියෙනවා. ශලින්ද දැන් අතර දැන් මම සුපනේත් එක්ක කතා කරා වගේ ඇයි අපිට ඔය වෙන්න බැරි? මොකක්ද හේතුව? මොකක්ද එතන බැරිලා කියලා? මොකක්ද බාධකයක් අපිට තියෙන්නේ? මෙතන මෙහෙමයි. අපිට අවශ්‍ය දේ තෝරගන්න බෑ, අනවශ්‍ය දේ මොනවද කියන එක තෝරගන්න බෑ මනුස්සයන්ට. ඉතින් ගොඩක් හරිය මේ සමාජයට ඇල්ම බැල්ම වෙනවා වැඩි. ඉතින් ඕකත් එක්ක ගත්තාම හැමෝම කතා කරලා අහන්නේ තමන්ගේ ඇනනේ. මට හැබැයි කීප දෙනෙක් සුපුන්නයි ඇත්ත කියන්න ඕන කීප 3-4 දෙනෙක්ම ධර්මයේ ගැන විස්තර අහනවා. දැන් සමහර අය මට මම කියන දේවල් විශ්වාස කරන්න කැමති නෑ. මොකද හේතුව තමයි එයාලා කියන තැන ඒ කියන්නේ එයාලා ධර්මයක් ගැන ලොකු දැනුමක් තියෙනව නෑ කියන්න බෑ. ඒ දැනුම තිබ්බට එයාලා මාව අභිබවා යන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එයාට වැඩිය මට වැඩිය ධර්මයක් දන්නවා කියන දැනින් එයාලා කතා කරනවා. මම කියන්නේ මෙතන මම දන්න දෙයක් නෙවෙයි. නමුත් ඒ වුණාට මම ආපු මාර්ගයයි මම මේ පැහැදිලි කරන්නේ. මම දකින්න සිද්ධාන්තය. ඉතින් ඕක තමයි මනුස්සයන්ට මම දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඇයි මම මෙහෙම වුණා නම් ඇයි ඔයාලට බැරි මෙහෙම වෙන්න? බැරි. ඔයාලට මං වගේ මොකක් හරි ක්‍රමයකට එළඹ වුණා නම් ඔයාලට යන්න පුළුවන්. මෙතන තියෙන සම්පූර්ණම හිත නිදහස් කර ගැනීම. උදාහරණයක් වශයෙන් සුපුන් අයියේ අපි ගන්නකෝ මේ මිනිස්සුયો අද කතා කරන්නේ ඕනම කෙනෙක් මේ බුදුදහම ගැන සම්පූර්ණයෙන් ත්‍රිපිටකයක් කරා ලියලා තියෙන මේ හිතසුව පිණිසනේ. හිතසුව කරගන්න විදිහ. හිතසුව වෙන්නේ අනිත් පැත්තේ තියෙන ඒ කියන්නේ අපිට එහා තියෙන විශ්වයේ තියෙන දේවල් අපි අරගෙන අපේ ශරීරයට දාගන්න එක නෙවෙයි. ශරීරයේ තියෙන දේවල් ඈත් කිරීම. අපේ යාළුවෙක් ඊට පස්සේ ඒ වගේ ගොඩක් අය ඉතින් කියලා තියෙනවා. ඉතින් ඒක දැන් ඔබ කතා කරලා තීරණය කරන එක ඔබ අතේ ඒකයි. ඉතින් අපි ඒකට වග කියන්නේ නැහැ නේද? මොකද අපි කරන්නේ මේ ශලින්දගේ චරිතය ඔබට හඳුන්වා දීමක් පමණයි. ඔව් හොඳ පැත්තෙන් උදව්වක් ගන්න පුළුවන්. මොකද මේකේ නරක පැත්තකුත් තියෙනවා. ඒ අතර මොකද හැම දෙයකම හොඳ හෝ නරක තියෙනවා. දෙකක් තියෙනවා. ඉතින් මේ දේ ඔබ තීරණය කරන්න මොහු හරිද වැරදිද කියලා. ඒකම ඔබ හොඳ පමණක් මොකෙන් භාවිත කරලා ඒ උපකාරයෙන් මොකෙන් ලබා ගන්න. එහෙනම් අපි වැඩසටහන නිමා කරමු නේද? ඔව්. ඒකෙන් ඕගලන් ඒ කියන්නේ ඒකේ කියන්නේ
එතනදී වෙන දේවල් එක්ක ඒ කියන්නේ අපේ වගකීමක් නැහැ. අතර අපි අපි දැන් මෙතන පස්සේ වගකීමක් නැහැ. මූ හඳුන්වලා දුන්නා. හඳුන්වලා දීමක් කොහොමද අපි කරේ? දේවල් එක්ක. ඔව් ඇත්තම කියන්න ඕන දැන් මගේ YouTube channel එකක් තියෙනවා. ඒකෙත් ඔබතුමාලාට ගොඩක් ස්තුතියි. මාර කියන්නේ ගොඩක් කට්ටිය සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වුණා. ඔව් ඒ වැඩිමත් වුණා. ඉතින් ඒක ගොඩක් ස්තුතියි. මොකද ධර්මය අහන සිල්පදයක් හරි මොන හරි දෙයක් හරි මං කියන දෙයක් හරි මිනිස්සුන්ට අහන්න ක්‍රමයක් සැලසෙනවා කියන්නේ ඔබතුමාලාට ගොඩක් පිං. ඔව් ඇත්ත. දැන් අපි ඒ කියන්නේ දැන් ගොඩක් අය දන්න දෙයක් නේ. ඒ කියන්නේ සමහරක් අය රවට්ටනවා මේ වගේ දේවල් වලින්. මොකද අපිට පේන්නේ නැහැ නේ දේවල්. ඒ වුණාට මෙතනදී අපි කියන්නේ දැන් අපි දැකපු දේත් එක්ක හරි දෙයක් තියෙනවා. ඒ වුණාට ඕගලන් දැකලා තීරණයක් ගන්න. ඒකෙන් ඔබ අහලා බලලා දැකලා කීපවරක් කල්පනා කරලා බුදුහාමුදුරුවෝ කියනවනේ ඇහින් දැකලා කනින් අහලා කීපවරක් කල්පනා කරලා තීරණයක් ගන්න කියලා. ඉතින් ඒ වගේ ඔබත් ඒ විදිහටම මොහු ගැන තීරණය ගන්න. අපි කියන්නේ මොහු හරි වැරදි කියලා අපි කිසිම දෙයක් කියන්නේ. ඔබ තීරණය ගන්න. අපි දෙන්නට අපි කට්ටියට කිව්වා හරි. ඉතින් ඔබ තීරණය කරන්න මොහු කොහොමද කියලා. මොකද මෙතින් පටන් කිසිම දෙයක් වගේ කියන්නේ නැහැ. මොකද අද ශලින්ද නම්බර් එක බාර දුන්නා. ඔබට ඉතින් ඔබ ඉල්ලුවා අපෙන්. ඔබේ ඉල්ලීම මත තමයි අපි නම්බර් එක මෙහෙම බාර දුන්නේ. ඉතින් අපි න වැඩේ ඉවර කරමු. ඔව් අපි ඊට පස්සේ අර මතක් කරන්න. ඔව් නතලසික මතක් කරන්න අනිවාර්යයෙන්ම ඉතින් ඒ තමයි මේ සීතල නම්. අපි ඒකට වැඩසටහනක් කළා තමයි මේ ඒගොල්ලන් අපි ඔව් අනිවාර්යයෙන්ම අපි හිතන් ඉන්නවනේ. හිතන් ඉන්නවා අනිවාර්යයෙන් මේ කට්ටියට වෙන වැඩසටහනක් කරන්න ඒගොල්ලෝ ගෙන්නන්න ලොකු වැඩසටහනක් අපි කරන්න සූදානම් වෙනවා. මේ මතක් කිරීම තමයි දැන් මේ වැඩසටහනේ එන්ඩ් එක එහෙම නැත්නම් මේ අවසාන භාගය යන්නේ. මේ වෙනකොට අපි අත්වල 100 කොහෙද ගිහිල්ලත් දන්නේ නැහැ. හරි මේ වෙනකොට දැන් මේ දැනුත් යනවා ඊට කලින් යන්නත් පුළුවන්. මේ අත්වල 100 දිස්වන වාර ගන්න අපි මයිටි ශ්‍රී ලංකා හොට්ලයින් ආයතනයේ නම්බර් එකට කතා කරලා කියන්න ඔබේ නම ඒ වගේම මේ දුරකථන අංකය ඒ වගේම ලිපිනය සඳහන් කරලා Viber WhatsApp imo කියන මේ apps වලට යොමු කරන්න. ඒ වගේම තමයි ඔබ ලබා ගන්න රීලෝඩ් ඩබල් කර ගැනීමට ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ වැඩසටහන ඔබට ෂෙයා කරලා ඔබේ මුහුණු පොත එහෙම නැත්නම් Facebook පිටුව හරහා ෂෙයා කරලා ඒක ස්ක්‍රීන්ෂොට් එකක් මයිටි ශ්‍රී ලංකා හොට්ලයින් ආයතන නම්බර් එකට අපිට යොමු කරලා නම එවගේම ලිපිනේ ඔබේ දුරකථනක සඳහන් කරලා අපිට යොමු කරන්න. එහිදී අහඹු ලෙස 10 දෙනෙක් අපි තෝරගන්නවා. උන් 10 දෙනාට අපින් රීලෝඩ් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබටත් අපිත් එක්ක එකතු වුණාට. සුපුනේ ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් ස්තුතියි දෙපළටත් කැමරා මහත්මයාටත් ගොඩක් ස්තුතියි.